කාලයක් තිස්සේ අපි මේ වගේ ගමනක් යන්න හිතාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි අපි නිතරම කතා වුණේ අනේ අපි කොහේ හරි ට්‍රිප් එකක් යමුකෝ කියලා. ඒත් හිත ඇතුලේ හැමදාම තිබුණ එක දෙයක්. ඒ තමයි කවදා හරි අපි යන්න ඕනේ කියන එක. ඉතින් අන්තිමට ඒ දවස ආවා. ඇත්තටම මට නම් විශ්වාස කරන්නත් බැරි වුණා අපි මේ ගමන ඇත්තටම යනව නේද කියලා. මේ වෙනකොට අපි හැමෝගෙම හිතේ ගොඩක් ලොකු සතුටක් තිබුණා. ඒක වචන වලින් කියන්න බැරි තරම් ලොකු සතුටක්. අපි අද ආවේ නිලාවේලි බීච් රිසෝට් එකට. ඩේ අවුට් එකකට. ඉතින් හිතා ගන්නකො මට නම් මේ මුහුද දැක්කම පිස්සු වගේ. මං ඒ තරමටම මේ මුහුදට ගොඩක් ආසයි. ඒ වගේම මේ රිසෝට් එකත් ගොඩක් ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක් තමයි තිබුණේ. නිවාඩුවක් ගත කරන්න ගොඩාක් හොඳ ලස්සන පරිසරයක් තිබුණා එතන. ඒ වගේම අපිට හරිම රසවත් වෙල්කම් එකකුත් ලැබුණා. ඒ ලස්සන වෙල්කම් එකෙන් පස්සේ මට නම් ඉවසිල්ලක් තිබුණේ නෑ අර ලස්සන මුහුදට දුවගෙන ගිහින් පනිනක. අයින ඔයාලා සතුටුද? දැක්කනේ යාළුවගේ හිතේ තියෙන සතුට ඒ වගේම පේනවා මගේ හිතේ තියෙන සතුටත් කාලා මම ඉන්නේ. ඇත්තටම අපේ මේ ස්ට්‍රෙස්ෆුල් ජීවිතේ ටිකක් හරි මිදෙන්න අදින ධර්මයේ අවුරුද්දකට එක දවසක් හරි මේ වගේ දවසක් අපේ ජීවිතවල තියෙන්නම ඕනේ කියලා හිතුනේ මට එදාටම. දැන් අපි ඉන්නේ මේ ප්‍රශ්න හැමදේම ඔබටත් කරලා සතුටින්ම ඉන්න පුළුවන් කියන දවසක් ඇතුළේ. ඉතින් එහෙම දවසක් හැමෝගේ ජීවිතවල තියෙනවා. ඒක අපිට නිතරම ගන්න බැරි දවසක් වුණා. අවුරුද්දකට එක වතාවක් හරි අපිට මේ දවසක් තියෙනවා. දවසක් දෙකක් නෙවෙයි අපි කාලයක් තිස්සේ මේ වගේ දවසක් එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් කිව්වා ඩාන්ස් කරා, ෆිල්ම් කරා, ඒ විතරක් මෙමරි පුල් වෙනකම් ෆොටෝස් වීඩියෝස් ගොඩක් ගත්තා. අපේ හිතවල තිබුණු ස්ට්‍රෙස් එක හරියට මුහුදු රැල්ලත් එක්කම ගහගෙන ගියා වගේ සැහැල්ලුවක් තමයි මට නම් දැනුනේ. ඒ වගේ සැහැල්ලු ජීවත් වෙන්න අපිට බෑ. ඒත් මේ වගේ හිත සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙලාවට අපි හැමදේම අමතක කරලා හරිම සැහැල්ලුවෙන් ඉන්න එක තමයි මම නම් කැමතිම දේ. මේ දවසත් හරියට අපි ඉවර වෙනවට කැමති නැති දවසක් වගේ. ඒ වුණාට දවස ඉවර වෙන එක අපිට නවත්තන්න බෑනේ. වෙලාව යන එක අපිට නවත්තන්න බෑ. ඒත් මේ දවස ඉවර වෙනකොට අපි ලස්සන මතකයන් ගොඩක් එක්ක කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන දවසක් අපේ ජීවිතවලට එකතු කරගත්තා. අවසානයේ අපි හැමෝටම හිතුනේ අනේ මේ වගේ දවසක් ආයෙමත් කවදානම් එයිද කියලා. ඒත් ඒ සතුටු හිතෙන මතකයන් ඔක්කොමත් එක්කම අපි බීච් රිසෝට් එකෙන් ආපහු ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු.